කස්ටමර් අපි සිංහලෙන් කියනවා නම් ගනුදෙනු කරුවෙක්. කස්ටමර් කෙනෙක් කියන්නේ අපේ කම්පැනි එකෙන් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න පුද්ගලයෙක් හෝ ආයතනයක් වෙන්න පුළුවන්. මේ කස්ටමර් කෙනෙක් අපේ කම්පැනි එකට ගොඩක් වැදගත්. අපේ කම්පැනි එකේ ප්‍රොෆිට් එක වැඩි කරන්න, ඒ වගේම අපේ කම්පැනි එක ගැන පබ්ලිසිටි එකක් දෙන්න මේ කස්ටමර්ස්ලට පුළුවන්. මේ වීඩියෝ එකේදී අපි ඩිස්කස් කරමු කොහොමද කස්ටමර් කෙනෙක් සෙට් අප් කරන්නේ, කොහොමද කස්ටමර් ට්‍රාන්සැක්ෂන්ස් එන්ටර් කරන්නේ සහ කස්ටමර් රිපෝට් ජෙනරේට් කරන විදිය. හරි. මේ ස්ක්‍රීන් එකේ අපිට පුළුවන් අපේ අලුත් කස්ටමර් කෙනෙකුගේ ඩීටේල්ස් එන්ටර් කරන්න. අපිට මේ ස්ක්‍රීන් එකට යන්න පුළුවන්. මෙතන කස්ටමර් කියන මොඩියුල් එක සිලෙක්ට් කරලා එතනින් ඇඩ් කස්ටමර් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා අපිට කස්ටමර් කෙනෙක්ගේ ඩීටේල්ස් එන්ටර් කරලා ඒ කස්ටමර්ව සේව් කරන්න පුළුවන්. ඊට අමතරව මෙතන කස්ටමර් කියන මොඩියුල් එක සිලෙක්ට් කරලා ලිස්ට් සිලෙක්ට් කරලා මෙතනින් පුළුවන් අපිට ලිස්ට් ඔෆ් කස්ටමර්ස් සිලෙක්ට් කරලා add a new customer කියන බටන් එක ක්ලික් කරලා customer details එන්ටර් කරන ස්ක්‍රීන් එකට ඉන්න පුළුවන්. right. අපි කස්ටමර් කෙනෙක් ක්‍රියේට් කරද්දී ඉස්සෙල්ලම අපි කස්ටමර්ගේ නේම් එක ඇඩ් කරන්න ඕන. ඊළඟට අපිට පුළුවන් කස්ටමර්ගේ කැටගරි එකක් සිලෙක්ට් කරන්න, ක්‍රෙඩිට් ලිමිට් එකක් දෙන්න, VAT නම්බර්ස් දෙන්න, ඊට පස්සේ සේල්ස් රෙප් කෙනෙක් සිලෙක්ට් කරන්න. ඊළඟට ඕපනින් බැලන්ස් එකක් තියෙනවා නම් ඒ ඕපනින් බැලන්ස් එක එන්ටර් කරන්න. ඊට පස්සේ postal address, delivery address, ඊළඟට contact details, ඒ කස්ටමර්ගේ contact details, email address, telephone numbers ඒ විදිහට අපිට add කරන්න පුළුවන්. ඊළඟට default settings වලින් අපිට statement එක distribute කරන විදිය, discount එක, price list, ඊට පස්සේ tax type, කොච්චර credit period එකක් දෙනවද, ඒ customer currency එක select කරලා අපිට ඒ customerව save කරන්න පුළුවන්. මේ විදිහට අපිට customer name එක දෙන්න පුළුවන්. ඊළඟට අපිට අනිත් address details දෙන්න පුළුවන්, contact details දෙන්න පුළුවන්. ඊළඟට අපිට ඒ customer save කරන්න පුළුවන්. මෙතනදී තව important දෙයක් තියෙනවා. අපි customer කෙනෙක් save කරද්දී මෙතන email address එකක් enter කරන්නේ නැත්නම් මේ statement distribution method එක අපි print හරි none කියන එක හරි select කරන්න ඕන. email address එකක් enter කරන්නේ නැතුව email කියන option එක select කරතින් අපිට ඒ customerව save කරන්න බෑ. එතකොට මෙතන error message එකක් එනවා. ඒක නිසා අපි email address එකක් enter කරන්නේ නැත්නම් මෙතනින් අපිට print හරි none කියන option එක දීලා customerව save කරන්න පුළුවන්. මේ විදිහට අපිට simply අපේ customerව create කරගන්න පුළුවන්. හරි, ඊළඟට අපි බලමු අපි customer කෙනෙක් create කරද්දී තියෙන additional features. මේ විදිහට අපිට customer module එකට ගිහලා add customer කියන එක select කරලා අපිට මෙතනින් ඒ customer details add කරන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ customer කෙනෙක් create කරද්දී තියෙන additional features. ඉස්සෙල්ලාම අපි customer name එක අපිට enter කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් customer category එකක් select කරන්න. මේ customer category එකක් කියන්නේ customer group එකක් වෙන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම use කරන්නේ reporting purposes වලට. දැන් example එකක් ගත්තොත් අපි practical example එකක් ගත්තොත් සමහර වෙලාවට අපේ company එකේ අපි customers ලව වර්ග කරලා හරි නැත්නම් group කරලා තියෙන්න පුළුවන්. example එකක් විදිහට අපේ local customers, foreign customers කියලා, එහෙම නැත්නම් retail customers, wholesale customers කියලා, එහෙම නැත්නම් අපේ පළාත් අනුව, district අනුව අපිට customers ලව category කරන්න පුළුවන්.
ඊට අමතරව ඒගොල්ලෝ කස්ටමර්ස්ලා ගන්න ප්‍රොඩක්ට්ස් අනුව අපිට කස්ටමර්ස්ලව කැටගරයිස් කරගන්න පුළුවන්. එතකොට අපි රිපෝට් එකක් ගනිද්දි අපිට මේ particular customer category එකක් select කරලා report එකක් generate කරන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට customer category එක select කරන්න පුළුවන් මේ menu එකෙන් drop down menu එකෙන්. එහෙම නැත්නම් අපිට අලුතෙන් category එකක් create කරන්න පුළුවන් මේ add new category select කරලා. මෙතනින් අපිට category name එක දීලා ඒ category එක save කරන්න පුළුවන්. හරි. ඊළඟට තව option එකක් තියෙනවා cash sale customer කියලා. දැන් අපි මේ tick box එක tick කරතින් අපේ මේ enter කරපු details ඒ කියන්නේ අපිට details enter කරන්න බෑ. දැන් මේ cash customer කෙනෙක් කියන්නේ අපි ඒ customer ගේ details maintain කරන්නේ නැත්නම් අපිට cash customer කෙනෙක් විදියට create කරන්න පුළුවන්. දැන් example එකක් විදියට ගත්තොත් ගොඩක් වෙලාවට food city වල එහෙම හරි නැත්නම් ඒ වගේ ගොඩක් transaction වෙන තැනක ගොඩක් වෙලාවට හැම customer කෙනෙකුගේම details maintain වෙන්නේ නැහැ. ඒක common customer කෙනෙක් create කරලා තියෙන්න පුළුවන් cash customer කෙනෙක් කියලා. එතකොට ඒ customer ට තමයි එන හැම කෙනාගේම ගොඩක් දෙනෙකුගේ invoices enter කරන්නේ. එතකොට අපිට ඒ customer ගේ details maintain කරන්න ඕනේ නැත්නම් අපිට මෙතන cash sale customer කියන එක දීලා tick එක දීලා අපිට ඒ customerව create කරන්න පුළුවන්. අපිට customer ගේ details maintain කරන්න ඕන නම් මෙතනින් අපිට පුළුවන් ඒ tick එක අයින් කරලා customer ගේ details enter කරන්න. ඊළඟට තියෙනවා මෙතන opening balance කියලා. දැන් අපි practically අපි system එකක් implement කරනකොට company වර්ග දෙකක කියන්නේ අපි scenarios දෙකක් තියෙන්න පුළුවන්. එකක් අපි අලුතෙන්ම පටන් ගන්න company එකකට system එකක් implement කරන්න පුළුවන්. එතකොට අලුතෙන් පටන් ගන්න company එකක system implement කරද්දී එතනට ඒ customer-ට opening balance එකක් ගොඩක් වෙලාවට තියෙන්නේ නැහැ. එතකොට අපි මෙතන opening balance 0 කියලා දාලා ඒ customerව create කරන්න පුළුවන්. ඊට අමතරව සමහර වෙලාවට අපි හිතමු පරණ company එකට අපි system එකක් implement කරනවා. example එකක් විදිහට අපි හිතමු එක company එකක් තියෙනවා. ඒක 2020 දී තමයි පටන් ගත්තේ. එතකොට ඒගොල්ලෝ Excel වල හරි වෙන manual ක්‍රමයකට ඒගොල්ලෝගේ accounts maintain කරන්න පුළුවන්. ඊට පස්සේ ටික කාලයක් යනකොට ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් දැන් මේ manual කරන එක අමාරුයි. ඒක නිසා accounting system එකකට යන්න ඕන කියලා. ඒකට ඒගොල්ලෝ example එකක් විදිහට අපි හිතමු 2022 දී system එකක් implement කරනවා. එතකොට මේ accounting system එක implement කරන්නේ 2022 දී. ඒගොල්ලොන්ගේ business එක පටන් ගත්තේ 2020 දී. එතකොට ඒ විදිහට එහෙම එනකොට අපි මේ system එක implement කරන දවසේදී ඒ customer-ට balance එකක් තියෙන්න පුළුවන්. එතකොට එහෙම balance එකක් තිබුණොත් අපිට පුළුවන් මෙතන ඒ balance එක enter කරගන්න. ඊට අමතරව අපි මෙතනින් අපේ opening balance එක enter කරන date එක select කරන්න පුළුවන්. පිටුම 2022 දී තමයි අපි opening balance enter කරන්නේ. එතකොට මේ date එක අපිට select කරන්න පුළුවන්. තව additional practical situation එකක් මම discuss කරන්න. අපි ගොඩක් වෙලාවට system එකක් පටන් ගනිද්දී ගොඩක් වෙලාවට අපි use කරන්නේ financial layer එකක් හරි month එකක් පටන් ගන්න දවසක ගොඩක් වෙලාවට financial layer එකක් පටන් ගන්න දවසක system එකක් implement කරාම අපිට ගොඩක් ලේසි එතකොට ඒ fully financial layer එකේම details අපිට system එකකින් ගන්න පුළුවන්. අපි financial year එකක් මැදදී start කරතින් අපිට භාගයක් system එකකින් ගන්න වෙනවා. අනිත් භාගේ අනිත් අපි maintain කරන විදිහට manually හරි Excel එකකින් හරි maintain කරා නම් එතනින් ගන්න වෙනවා. ඒක නිසා අපි ගොඩක් වෙලාවට system එකක් implement කරද්දී financial year එකක් පටන් ගන්න දවසක system එක පටන් ගන්න එක ගොඩක් ලේසි. ඊට අමතරව දැන් අපි හිතමු අපේ financial year එක පටන් ගන්නෙ අප්‍රේල් පළවෙනිදා කියලා.
එතකොට අපි ඊට දවසකට කලින් දවසක තමයි අපි opening balance date එක විදිහට ගන්න. දැන් එක්සැම්පල් එකක් විදිහට අපි අප්‍රේල් 1 වෙනිදා අපි opening balance අපි system implement කරන එක අරගෙන opening balance එකත් එදාම ගත්තොත් සමහර වෙලාවට ඒ අප්‍රේල් 1 වෙනිදා transaction වෙන්න පුළුවන්. එතකොට අපිට අර හරියට identify කරගන්න බෑ. ටිකක් අමාරු වේවි මේක opening balance එකෙන් ආව එකක්ද එදා තිබ්බ transaction එකක්ද කියලා. එතකොට ඒක නිසා අපි opening balance enter කරද්දී ගොඩක් වෙලාවට අපි use කරන්නේ system එක implement කරන දවසට කලින් දවසේ. තව example එකක් විදිහට ගත්තොත් අපි ජූලි 1 වෙනිදා ඉඳලා system එක පටන් ගන්නවා නම් අපිට පුළුවන් ජූනි 30 වෙනිදා opening balance date එක විදිහට ගන්න. right. ඊළඟට මෙතන තව option එකක් තියෙනවා auto allocate receipt to oldest invoices කියලා. ඒකට මෙතනදි වෙන්නේ අපි receipt එකක් enter කරද්දී ඒ customerට outstanding invoices කීපයක් තියෙන්න පුළුවන්. එතකොට මේ receipt එක allocate වෙන්නේ customer ගේ තියෙන පරණම invoice එකට. එතකොට අපි example එකක් විදිහට ගත්තොත් දැන් අපි හිතන්න පුළුවන් අපිට electricity bill, water bill එහෙම bills එන්න පුළුවන්. එතකොට අපි හිතමු අපේ ජනවරි month එකේ water bill එක 1500යි, February month එකේ water bill එක 2000යි, March වල 1000යි. එතකොට අපි receipt එකක් enter කරද්දී දැන් මේ outstanding invoices මේ invoices තුනම outstanding invoices. එතකොට system එක automatically ඒ පළවෙනි invoice එකට තමයි හරි පරණම invoice එකට තමයි ඒක set off වෙන්නේ. දැන් අපි 1000ක් pay කරත් ඒ 1000 allocate වෙන්නේ අපේ පරණම invoice එක කරන January invoice එකට. අපි මේක example එකක් විදිහට බලමු. මම මේක duplicate කරන්නම් මේ tab එක. ඊළඟට අපි receipt එකක් enter කරමු. then customers ගිහිල්ලා transactions ගිහිල්ලා customer tax invoices select customers transaction customer receipts මෙතනින් අපිට receipt එකක් enter කරන්න පුළුවන්. මෙතන add receipt button එක click කරලා අපිට අපේ customer select කරන්න පුළුවන්. හරි දැන් මෙතන invoices 4ක් තියෙනවා. unpaid invoices උනට පේනවා date එක තියෙනවා. මෙතනින් date එකකින් අපිට බලන්න පුළුවන් මේ invoice එකේ date එක කවද්ද කියලා. ඊළඟට අපි receipt amount එකක් enter කරන්න පුළුවන්. අපි receipt එකක් amount එක enter කරලා ඊළඟට cell එකට යනකොට මෙතන automatically මේ allocate කියන tick box එක tick වුණා. අපි ආයෙ බලමු. මේක untick කරලා amount එකත් මම අයින් කරන්න. ඊළඟට receipt amount එක enter කරන්න. හරි. එතකොට automatically ඒ receipt එක allocate කියන tick box එක tick වුණා. මෙතන amount received එකත් පරණම invoice එකට තමයි ඒ amount එක allocate උනේ. මෙතන දැන් amount received 0 තියෙන්නේ. දැන් tick එක allocate කියන tick box එක ආවා. ඊළඟට amount received කියන තැනට මේ 60000 allocate වුණා. ඒ කියන්නේ 50000යි පළවෙනි invoice එකට, දෙවෙනි invoice එකට 10000යි. ඒ වගේ මේ system එකේ අපි auto allocate receipt to oldest invoice කියන option එක tick කරලා තිබුණා තියෙන system එක automatically unpaid invoices වලින් පරණම invoice එකට තමයි receipt එක allocate වෙන්නේ. හරි. ඊළඟට මෙතන තියෙන තව option එකක් active කියලා. මේ active කියන tick box එක tick වෙලා තිබුණතින් තමයි මේ customer active customer කෙනෙක් විදියට system එකේ ඉන්නේ. දැන් සමහර වෙලාවට අපිට මේ customer අපෙන් බඩු ගන්නේ නැත්නම් හරි පස්සේ කාලෙක නැත්නම් එයාගේ payments delay වෙනවා නම් අපිට පුළුවන් සමහර වෙලාවට අපි ඒ customerව inactive කරන්න පුළුවන්. එතකොට inactive කරතින්
අපිට ඒ කස්ටමර්ට ඉන්වොයිසස් එන්ටර් කරන්න බැරි විදියට සෙට් කරන්න පුළුවන්. අපි ඒකේ setup එක බලමු. මෙතන අපිට පුළුවන් company select කරලා change company select කරලා මෙතන general settings select කරලා මෙතන තව option එකක් තියෙනවා customer and supplier settings කියලා. ඊළඟට මෙතන option එකක් තියෙනවා display inactive customers for selection when processing කියලා. එතකොට අපි මෙතන tick box එක tick කරලා තිබුණොත් inactive customers ලා invoice කරද්දී ඒ drop down එකේ පෙන්නනවා. අපි මෙතන tick එක අයින් කරලා තිබුණොත් ඒ customerව පෙන්නන්නේ නැහැ. example එකක් විදිහට මෙතන අපි transactions වලට ගිහිල්ලා customer tax invoices වලට ගිහිල්ලා add a tax invoice මෙතන අපේ customer list එක drop down වෙනවා. එතකොට මෙතනින් අපි ඒ display inactive customers for selection when processing කියලා tick එක අයින් කරලා තිබුණොත් ඒ inactive customers ලව මේ drop down menu එකේ පෙන්වන්නේ නැහැ. එතකොට ඇත්තට මේක අපිට control එකක් විදිහට use කරන්න පුළුවන්. මොකද සමහර වෙලාවට අපි customer කෙනෙක් inactive කරාට පස්සේ අපේ අනිත් users ලට ඒ customerව transaction එකක් enter කරද්දී පෙන්වන්නේ නැති වෙන්න අපිට set කරන්න පුළුවන්. ඊට අමතරව තව මෙතන තියෙනවා customer display inactive customers for selection on reports. ඒකට අපි මෙතන ටික එකත් අයින් කරතින් reports වලටත් ඒ customer පෙන්වන්නේ නැති විදිහට හදන්න පුළුවන්. මේ විදිහට අපිට මේ active tick box එක use කරන්න පුළුවන්. ඊළඟට credit limit මෙතනින් අපිට අපේ customerට credit limit එකක් දෙන්න පුළුවන්. එතකොට මේ credit limit එකක් දීලා අපි customer කෙනෙකුට invoice කරද්දී ඒ customer credit limit එක exceed වෙනවා නම් system එකෙන් alert එකක් ගන්නත් පුළුවන්. example එකක් බලමු. මෙතනින් customer ගිහලා transactions ගිහලා customer tax invoice ඊළඟට මෙතනින් අපි customer කෙනෙක් select කරමු. හරි. අපි මෙතන customer කෙනෙක් select කරා. customer select කරාට පස්සේ system එක display වෙනවා ඒ customer ගේ දැන් තියෙන balance එක සහ ඒ customer ගේ credit limit එක. හරි. ඊළඟට අපි ඒ customerට invoice එකක් enter කරමු. item එක select කරලා quantity එක 1 automatically price එක ආවා. total එක තියෙනවා 90000. අපි මේක save කරමු. එතකොට system එකකින් alert එකක් එනවා your credit limit will be exceeded, would you like to continue. දැන් අපේ balance එක තියෙනවා ලක්ෂය. අපි invoice වෙනවා 90000. අපේ credit limit එක තියෙන 1,50,000යි. එතකොට ඒ credit limit එක exceed වෙනවා මේ invoice එක process වුණොත්. එතකොට මේක අපි save කරන්න යද්දී system එකකින් alert එකක් එනවා your credit limit will be exceeded, would you like to continue කියලා. එතකොට අපිට මේක continue කරන්න ඕන නම් අපිට yes කියලා continue කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට no කියලා මේ invoice එක cancel කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි අපේ company එක VAT registered company එකක් නම් සහ මේ customer VAT registered company එකක් නම් අපිට ඒ customer ගේ VAT number එක enter කරන්න පුළුවන්. එතකොට මේ VAT number එක enter කරාට පස්සේ අපි ඒ customer tax invoice එකක් issue කරද්දී automatically VAT number එක invoice එකේ display වෙන විදිහට අපිට set කරන්න පුළුවන්. අපේ invoices design කරද්දී අපිට පුළුවන් මේ VAT number එක customer ගේ VAT number එක අපේ tax invoice එකේ mention වෙන විදිහට set up කරන්න. හරි. ඊළඟට sales reps. එතකොට අපේ company එකේ සමහර වෙලාවට sales rep ලා ඉන්න පුළුවන්. එතකොට අපි
කස්ටමර් කෙනෙක් ක්‍රියේට් කරද්දී අපිට පුළුවන් ඒ කස්ටමර්ට ඩිෆෝල්ට් සේල්ස් රෙප් කෙනෙක්ව සෙට් කරන්න. මෙතනින් අපිට පුළුවන් සේල්ස් රෙප් කෙනෙක්ව ලින්ක් කරන්න මේ කස්ටමර්ට. මෙතන මෙනු එකකින් අපිට සිලෙක්ට් කරන්න පුළුවන් සේල්ස් රෙප් කෙනෙක්. එහෙම නැත්නම් අපිට අලුතෙන් ඇඩ් කරන්න පුළුවන් මෙතන add new sales rep කියන තැනින් සේල්ස් රෙප් කෙනෙක්ව ඇඩ් කරලා අපිට පුළුවන් ඒ සේල්ස් රෙප්ව සේව් කරන්න. එතකොට මෙතනින් අපි සේල්ස් රෙප්ව සිලෙක්ට් කරාම මේ කස්ටමර් සිලෙක්ට් කරද්දී ඔටෝමැටික්ලි සේල්ස් රෙප් ඩිස්ප්ලේ වෙනවා. ඒ කස්ටමර්ට අදාළ සේල්ස් රෙප්. එතකොට අපිට ට්‍රාන්සැක්ෂන් කරන වෙලාවදී වෙනස් කරන්න ඕන නම් අපිට පස්සේ වුණත් ඒක වෙනස් කරන්න පුළුවන්. ඊළඟට accept electronic invoices කියලා තියෙනවා. එතකොට මේ customer electronic invoices accept කරනවා නම් අපිට මේ tick එක දෙන්න පුළුවන්. ඊළඟට තව option එකක් තියෙනවා exclude from debtors manager. එතකොට මෙතනදි වෙන්නේ අපේ තියෙනවා add-on module එකක් debtors manager කියලා. මේ debtors manager කියන add-on module එක use කරලා අපිට පුළුවන් ඒ customers-ලට invoices outstanding තියෙනවා නම් automatically invoice reminders යවන්න. මෙතන තියෙනවා මේ outstanding invoice workflow කියලා. එතකොට මෙතන invoice එකක් overdue වෙනවා නම් අපිට පුළුවන් invoices යන විදියට ඒ dates අනුව invoices යන invoice remind outstanding invoice reminders යන විදියට set up කරන්න පුළුවන්. දැන් මෙතන අපි හදලා තියෙනවා invoice become overdue වෙනකොට දවස් එකක් ගියාට පස්සේ automatically ඒ customerට invoice reminder එකක් යවන්න. outstanding invoice reminder එකක් යවන්න. එතකොට මේ විදියට අපිට set කරන්න පුළුවන්. එතකොට අපිට මෙයා exclude කරන්න ඕන නම් අපිට මෙතන tick එක දාන්න පුළුවන්. එතකොට එයාට outstanding invoices reminders යන්නේ නැහැ. හරි. ඊළඟට තව තියෙනවා new invoices on hold කියලා. දැන් සමහර වෙලාවට අපි customer කෙනෙක් create කරාට පස්සේ අපිට තේරෙනවා ටික කාලයක් ඇතුළත මේ customer එච්චර profitable නැහැ කියලා. සමහර වෙලාවට හරියට payment කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට අපිට කරන්න පුළුවන් අපේ system admin ට හරි ඒ authorized person කෙනෙකුට ඒ customerට invoice කරන එක නවත්තන්න. මෙතන new invoices on hold කියන tick box එක දුන්නොත් ඒ customerට අනිත් usersලට ඒ customersට invoice enter කරන්න බෑ. එතකොට ඒක අපිට control එකක් විදිහට use කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි මේ කස්ටමර්ගේ details enter කරන්න පුළුවන්. කස්ටමර්ගේ postal address, physical address මේ විදිහට අපිට enter කරන්න පුළුවන්. සමහර වෙලාවට අපේ කස්ටමර්ගේ postal address එක නැත්නම් registered address එක තියෙන පුළුවන් එක තැනක. හැබැයි එයාගේ delivery address එක වෙන තැනක තියෙන්න පුළුවන්. example එකක් විදිහට ගත්තොත් අපි හිතමු මොන හරි factory එකක් කියලා. එතකොට මේ factory එකේ office එක තියෙන්න පුළුවන් එකේ address එකක. ඊට පස්සේ delivery address එක තියෙන්න පුළුවන් වෙනත් තැනක. එතකොට අපිට මේ address දෙකම maintain කරන්න ඕන නම් postal address එකයි delivery address එක වෙනම enter කරගන්න පුළුවන්. ඊට අමතරව එකම address එක නම් ඒ customer use කරන්නේ අපිට මෙතනින් copy from postal address කියන බටන් එක click කරලා මේ postal address එක delivery address එකට automatically copy කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් delivery address කීපයක් maintain කරන්න. මෙතන delivery address 1 කියන එක select කරන්න පුළුවන්. 2 ඒ වගේ අපිට delivery address කීපයක් add කරගන්න පුළුවන්.
ඊළඟට අපිට පුළුවන් මෙතන අපිට මැප් එකෙන් කම්පැනි එක තියෙන තැන බලා ගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට දැන් අපි මොන හරි goods deliver කරනවා නම් මෙතනින් අපිට මැප් එක බලලා එතනට යන්න පුළුවන්. ඊළඟට අපිට contact details enter කරන්න පුළුවන්. මෙතනින් අපිට අපේ contact person ගේ name එක දෙන්න පුළුවන්. ඊළඟට email address, ඊළඟට අපිට telephone number එකක් enter කරන්න පුළුවන්. mobile number, ඊට පස්සේ fax number එකක්, ඊට පස්සේ අපිට ඒ customer ගේ web address එක, ඒ details අපිට enter කරන්න පුළුවන්. ඊළඟට මෙතන තව options කීපයක් තියෙනවා. Invoices can be viewed online, send outstanding invoice reminders, send overdue invoice reminders. ඉතින් අපිට කැමති විදිහට මේ options select කරන්න පුළුවන්. මෙතන invoices can be viewed online කියන tick box එක දුන්නොත් මෙතන Sage Business Cloud accounting software එකේ තියෙනවා feature එකක් customers on කියලා. දැන් example එකක් විදිහට අපි මෙතන company ගිහිල්ලා change company settings ගිහිල්ලා අපිට පුළුවන් ඒ customer zone එක active කරන්න. මෙතන තියෙන customer zone කියලා මෙතනින් අපිට පුළුවන් ඒ customer zone එක enable කරන්න මේ tick එක දාලා. ඊළඟට මෙතන options දෙකක් තියෙනවා. Invoices and codes only. Second option එක invoices and account history. එතකොට අපි පළවෙනි option එක select කරලා තිබුණොත් customers ලට ඒගොල්ලොන්ගේ invoices නුයි quotations නුයි online බලන්න පුළුවන්. අපි second option එක select කරලා තිබුණොත් ඒ customer ගේ invoices and account history ඔක්කොම බලන්න පුළුවන්. එතකොට මේ customer zone කියන්නේ අපිට පුළුවන් ඒ customerට ඒ customerගේ invoices, quotations, receipts email කරන්න. එතකොට ඒ customerට පුළුවන් ඒ යන email එක යන link එකක්, ඒ link එක click කරලා ඒ customerගේ transactions view කරන්න පුළුවන් system එකට log වෙන්නේ නැතුව. එතකොට මේකට user කෙනෙක් විදිහට නෙමෙයි, එයාට page එකක් online page එකක් විදිහට එයාට පුළුවන් ඒ customerට පුළුවන් customerගේ details view කරන්න. අපි example එකක් බලමු. දැන් මෙතනින් අපි transactions වලට ගිහිල්ලා tax invoices ගිහිල්ලා අපිට පුළුවන් email එකක් යවන්න. මෙතන actions වලින් email එතකොට මේ email එක send කරන්න පුළුවන්. එතකොට මේ email එක send කරාට පස්සේ මේ විදිහට අපේ tax invoice එක ඒ customerට email එකක් විදිහට යනවා. මෙතන attachment එකක් විදිහට තියෙනවා ඒ customer invoice එක. ඊට පස්සේ මෙතන view document කියන link එක click කරලා අපිට පුළුවන් ඒ invoice එක online view කරන්න. ඊළඟට මේ email එකත් එක්ක code එකක් යනවා. ඒ code එක අපිට enter කරන්න පුළුවන් මෙතන access code එකට. ඊට පස්සේ validate කරලා අපිට පුළුවන් customer zone එකට log වෙන්න. එතකොට මේක තමයි අපේ invoice එක. දැන් මෙතනින් බලා ගන්න පුළුවන් invoice එක invoice එකේ status එක paid ද unpaid ද partially paid ද ඒ වගේ status එක බලන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේක invoice එක download කරන්න, print කරන්න, ඊපස්සේ තව මොන හරි message එකක් යවනවා ඒ details ඒ actions අපිට කරන්න පුළුවන්. ඊළඟට මෙතන invoices කියන එක click කරලා අපිට පුළුවන් අපේ invoices මොනවද කියලා බලන්න. invoice number, date, ඊට පස්සේ amount එක, ඊට පස්සේ ඒක due ද, status එක ඒ විදිහට අපිට බලන්න පුළුවන්. ඊළඟට අපේ quotations, sales orders, credit notes, payments, ඊළඟට අපේ customer statement එකක් ඒ details අපිට මෙතනින් view කරන්න පුළුවන්.
ඊළඟට contact us වලින් අපිට බලා ගන්න පුළුවන් ඒ customer ගේ details, organization එකේ details. ඒත් අපිට edit කරනවා නම් මෙතනින් edit කරන්න පුළුවන්. මෙතන update එකක් request කරන්න පුළුවන්. ඒ වගේ අපිට පුළුවන් මේ customer zone එක active කරලා කස්ටමර්ටම ඉන්වොයිසස් ඔන්ලයින් view කරන විදිහට බලන්න. දැන් සමහර වෙලාවට අපේ සමහර කස්ටමර්ස්ලා එකම ඉන්වොයිස් එක ආයෙ කීප සැරයක් ඉල්ලන්න පුළුවන්. සමහර වෙලාවට ඔඩිට්ස් වලට එහෙම ඒගොල්ලන්ගේ ස්ටේට්මන්ට්, කස්ටමර් ට්‍රාන්සැක්ෂන් ස්ටේට්මන්ට් එකක් ඉල්ලන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේක මේ ඔප්ෂන් එක කස්ටමර් zone එක ඇක්ටිව් කරලා තිබුණොත් කස්ටමර්ටම පුළුවන් ඒගොල්ලන්ගේ ඉන්වොයිසස් ඩවුන්ලෝඩ් කරගන්න, ඊට පස්සේ ස්ටේට්මන්ට් එක view කරන්න, අවුට්ස්ටෑන්ඩින් කොච්චරද කියලා බලන්න. ඒ වගේ ඒ කස්ටමර්ටම පුළුවන් ඒ ඩීටේල්ස් සිස්ටම් එකට ලොග් වෙන්නේ නැතුව ඔන්ලයින් බලන්න. හරි. ඊළඟට අපි බලමු මේ ඩිෆෝල්ට් සෙටින්. මෙතනින් අපිට පුළුවන් statement distribution method එකක් select කරන්න. මෙතන options 4ක් තියෙනවා. none, print, email, print and email. එතකොට මෙතනින් අපිට ඒ option එක select කරන්න පුළුවන්. මෙතන වැදගත්ම දේ තමයි අපි email address එකක් enter කරන්නේ නැත්නම් මෙතන statement distribution method එක තියෙන්න ඕන. print කියන එක හරි, none කියන එක හරි. අපිට email distribute කරන්න පුළුවන් මෙතන customers ගිහිල්ලා reports ගිහිල්ලා customer statement run එකේ මෙතනින් අපිට automatically ඒ customers ලට ඒගොල්ලන්ගේ statement එක distribute කරන්න පුළුවන්. ඒකට ඒ option එක තියෙන මෙතන distribute කරන method එක තමයි මෙතන select කරන්නේ. ඒකට මෙතන email address එකක් නැත්නම් අපි අනිවාර්යයෙන්ම print කියන option එක select කරන්න ඕන. print හරි none කියන එක හරි. email එකක් තියෙනවා නම් අපිට email option එක select කරන්න පුළුවන්. හරි. ඊළඟට default discount. සමහර වෙලාවට අපිට එක customer කෙනෙකුට හැම transaction එකකටම discount එකක් දෙන්න පුළුවන්. එතකොට අපි එහෙම discount එකක් දෙනවා නම් අපිට ඒක default discount එකක් විදිහට set කරලා තියන්න පුළුවන්. එතකොට ඒ customerට transaction එක enter කරද්දී automatically ඒ discount එක display වෙනවා. හරි. එතකොට මෙතන discount කියන percentage එක තියෙනවා. අපි customer කෙනෙක් select කරමු. උනන පේනවා ඇති automatically ඒ 10% කියන discount එක apply වුණා. ඒත් අපිට change කරනවා නම් මෙතනින් change කරන්න පුළුවන්. ඊළඟට default price list. දැන් අපිට සමහර වෙලාවට අපේ company එකේ අපි අපේ purchase කරන customer අනුව prices කීපයක් තියාගන්න පුළුවන්. දැන් එකම product එක වෙන වෙන customers ලට වෙන වෙන prices වලට දෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට එක product එකක් තියෙනවා රුපියල් 100ට ඒක ගොඩක් ගන්න අයට 90කට දෙන්න පුළුවන්. සමහර වෙලාවට හදිස්සියෙන් වගේ ගන්න අයට 110කට 100කට වගේ දෙන්න පුළුවන්. ඒ වගේ එකම product එක different prices වලට set කරන්න sell කරන්න පුළුවන්. එතකොට අපි එහෙම different prices වලට sell කරනවා නම් අපිට පුළුවන් price list create කරන්න. අපිට මේ company ගිහිල්ලා change company settings ගිහිල්ලා අපිට පුළුවන් price list එකක් create කරන්න. item settings වලින් මෙතනින් price list create කරන්න පුළුවන්. ඊට පස්සේ අපි item එක create කරද්දී ඒ item එකේ තියෙන price list වලට අපිට price එක දෙන්න පුළුවන්. මේ වගේ අපිට price list set කරන්න පුළුවන්. එතකොට මේ අපි price list එක set කරාම ඒ අදාළ price එක තමයි display වෙන්නේ.
මෙතන price list කීපයක් තියෙනවා. හරි. දැන් මම තව අපි invoice එකක් enter කරමු. මෙතනින් අපිට customers කියලා transactions කියලා tax invoices මෙතනින් මට පුළුවන් add tax invoice කියන එක බටන් එක ක්ලික් කරලා customer කෙනෙක් select කරලා discount එක අපි අයින් කරමු. මෙතනින් item එක select කරන්න පුළුවන්. මෙතන දැන් අපිට price එක තියෙනවා ලක්ෂයයි කියලා. අපි වෙන customer කෙනෙක් tax invoice එකක් enter කරමු. අපි same product එකම select කරමු. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ කස්ටමර්ට 80000 කියලා තමයි item එක පෙන්වන්නේ. මේ කස්ටමර්ට inclusive price එක 100000. එතකොට අපි බලමු මේ කස්ටමර්ස්ලා දෙන්න view කරලා customer ගියා list of customers එතකොට මේ කස්ටමර්ගේ price list එක අපි බලමු. ඊට තියෙන්නේ retail price list එක. ඊට පස්සේ අපි අනිත් customer බලමු. මේ customerට තියෙන්නේ wholesale price එක. අපි item එකත් බලමු. මේ කස්ටමර්ගේ මේ item එකේ retail price එක තියෙන්නේ 100,000, wholesale price එක තියෙන්නේ 80,000. එතකොට ඒ කස්ටමර්ට set කරලා තියෙන price එක අනුව ඒ price එක invoice එකට populate වෙනවා. එතකොට අපිට manually check කරන්න ඕනේ මේ item එක කොච්චරද price එක කියලා. එතකොට අපිට පුළුවන් ඉස්සෙල්ලාම price list එකක් හදන්න. ඊට පස්සේ item එක create කරද්දී ඒ price list වලට අදාළ prices දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් price list එක customer ට link කරන්න. එතකොට අපි ඒ customer ට invoice කරද්දී automatically ඒ අදාළ price එක තමයි invoice එකේ display වෙන්නේ. ඊළඟට default VAT type. දැන් අපි VAT registered company එකක් නම් අපිට ඒ customer VAT තියෙන registered customer කෙනෙක් නම් අපිට VAT rate එක select කරලා තියන්න පුළුවන්. එතකොට අපි invoice කරද්දී automatically ඒ කස්ටමර්ට අදාළ VAT rate එක display වෙනවා. එතකොට VAT එකත් calculate වෙනවා. ඊළඟට due date for payment. මෙතනින් අපිට date set කරන්න පුළුවන් කොච්චර දවසක්ද කියන එක. එතකොට අපිට select කරන්න පුළුවන් date from the date of invoice, date of the current month, date of the following month, end of the current month. ඒ වගේ අපිට ඒ option එක select කරන්න පුළුවන්. අපි invoice එකකින් දවස් 30ක් credit period එකක් දෙනවා නම් මෙතන 30 enter කරලා days from date of invoice කියන එක select කරන්න පුළුවන්. ඊට පස්සේ day of the current month කියන එකෙන් මේ month එකේ දවස් 30ක් දෙන්න පුළුවන්. ඒ වගේ අපිට credit period එකක් දෙන්න පුළුවන්.
ඊළඟට මෙතන තියෙනවා currency option එක. අපි බලමු මේක invoice එකක්. දැන් මෙතන අපි ඒ customerට invoice date එක මෙතන මේ date එක due date එක වෙන්නේ මෙතනින් automatically calculate වෙලා තියෙනවා 30 days කියලා. ඊළඟට currency මෙතනින් අපිට පුළුවන් customer ගේ currency එක set කරන්න. එතකොට මේ currency එක set කරන්න අපිට ඉස්සෙල්ලම අපේ තව add-on module එකක් තියෙනවා foreign currency module එක. මෙතනින් අපිට my profile ගිහිල්ලා අපිට පුළුවන් ඒ foreign currency module එක activate කරන්න. ඒක ඇත්තටම purchase කරන්න ඕන. මෙතන upgrade කියන button එක click කරලා මෙතනින් අපිට multi currency option එකට 1 enter කරලා මෙතන next button එක click කරලා අපිට පුළුවන් අපේ foreign currency module එක activate කරන්න. ඊට පස්සේ අපි change company settings වලට ගිහිල්ලා අපිට පුළුවන් අපිට ඕන currencies add කරගන්න. මෙතනින් අපිට ඉස්සෙල්ලාම home currency එක add කරන්න ඕන. ඊට පස්සේ අපිට foreign currencies add කරන්න පුළුවන්. ඊළඟට අපි මේ foreign currency create කරාට පස්සේ system එකෙන් automatically exchange rate එක calculate වෙනවා. ඒකට අපේ invoice කරද්දී ඒ rate එකට invoice කරන්න පුළුවන්. ඒ විදිහට අපිට මේ customer details add කරලා customerව save කරන්න පුළුවන්. ඊළඟට අපි අනිත් tabs මෙතන tabs කීපයක් තියෙනවා. මෙතන activity tab එකකින් අපිට පුළුවන් ඒ customer කෙනෙකුට transactions enter කරාම ඒ details බලා ගන්න. මම මේ customer edit කරන්න edit කරලා active tab එකට යන්න. එතකොට මෙතනින් අපිට බලන්න පුළුවන් ඒ customer ගේ adjustment මොනවද, customer opening balance, tax invoices, credit note, receipts තියෙන ඒවා. ඊට පස්සේ customer ගේ balance එක ඒ details බලන්න පුළුවන්. ඊට අපිට තව මේ tax invoices වල in detail බලන්න ඕන නම් මෙතන detail කියන button එක click කරලා මේක drill down කරන්න පුළුවන්. ඊළඟට මෙතන අපේ invoices ටික display වෙනවා. ඊළඟට මේකත් අපිට තව drill down කරලා source document එක බලන්න පුළුවන්. මේ විදිහට අපිට original transaction එක බලන්න පුළුවන්. ඊළඟට අපිට තව මේ company එකේ customer ගේ කවුරු හරි contacts add කරගන්න පුළුවන්. මෙතන අපි එක contact detail එකක් add කරලා තියෙන්නේ. ඊට අමතරව අපිට තව contacts add කරගන්න ඕන නම් මෙතනින් අපිට add කරගන්න පුළුවන් contact person name, designation, telephone number, fax number, mobile, email, ඊට පස්සේ outstanding invoices, overdue invoices, reminders යවන්න ඕන නම් මෙතන tick එක දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව contacts add කරනවා නම් මෙතන plus mark එක click කරලා අපිට පුළුවන් තව customers ලව customer ගේ contact details add කරන්න. ඊළඟට අපිට පුළුවන් මෙතන notes වලින් ඒ customer ගේ මොන හරි action එකක් ඒ කියන්නේ alert එකක් ගන්න ඕන විදිහට මොන හරි set කරන්න. example එකක් විදිහට අපි meeting එකක් arrange කරනවා නම් අපිට පුළුවන් ඒ meeting date එක set කරලා subject එක දීලා note එක දීලා මේ විදිහට අපිට note එකක් add කරගන්න.
එතකොට මේ නෝට් එක ඇඩ් කරාට පස්සේ අපිට පුළුවන් ඒක ඩෑෂ්බෝඩ් එකට රිමයින්ඩර් එකක් විදිහට ගන්න. දැන් අපේ to do list එකේ අපිට පුළුවන් මේ customer notes වලට අපි ක්‍රියේට් කරපු නෝට් එක ඇලර්ට් එකක් විදිහට ගන්න. ඊට අමතරව අපිට පුළුවන් මොන හරි ඩොකියුමන්ට්ස් මේ කස්ටමර්ට ඇටච් කරන්න. කස්ටමර් රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක්, ඊළඟට VAT රෙජිස්ට්‍රේෂන් ෆෝම්, ඒ ඩීටේල්ස් අපිට කස්ටමර්ට ඇඩ් කරලා තියන්න පුළුවන්. එතකොට අපිට අර හැමතිස්සෙම ෆිසිකලි ෆයිල්ස් චෙක් කරන්න ඕනේ. සිස්ටම් එකෙන්ම මේ ඩීටේල්ස් බලන්න පුළුවන්. මෙතනින් අපිට 2MB වෙනකන් ෆයිල්ස් ඇටච් කරන්න පුළුවන්. ඊළඟට ෆයිල් ඇටැච්මන්ට්ස් ඇටච් කරන්න පුළුවන්. ඊළඟට user defined fields. මෙතනින් අපිට දැන් මේ details වල customer ගේ details add කරන්න පුළුවන්. ඊට අමතරව අපිට තව මොන හරි additional details add කරන්න ඕන නම් අපිට මේ user defined fields use කරන්න පුළුවන්. මෙතනින් අපිට example එකක් විදිහට ඒ customer ගේ birthday එකක්, ඊට පස්සේ අපි agreement එකක් තියෙනවා නම් agreement start කරපු date එක, ඊළඟට customer join වුණ date එක, ඒ වගේ additional details අපිට add කරගන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට text values 3ක්, numeric values 3ක්, yes no values 3ක්, date values 3ක් add කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් මේ label names change කරන්න. මෙතන අපිට company settings ගිහලා company change company settings, ඊළඟට මෙතනින් අපිට user defined field select කරලා customer select කරලා මෙතනින් අපිට name එකක් type කරලා ඒක rename කරන්න පුළුවන්. එතකොට අපි මේ rename කරපු label names තියෙන්නේ මෙතනින්. එතකොට ඒ විදිහට display වෙනවා. ඊළඟට personal information අපිට කොච්චර කාලයක් මේ customer ගේ details තියාගන්න පුළුවන්ද කියන එක. මේක ඇත්තටම තියෙන්නේ data protection act එක නිසා. එතකොට අපිට පුළුවන් මෙච්චර කාලයක් තියාගන්න. ඊට අමතරව තියාගන්න ඕන නම් අපිට මේක extend කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට පුළුවන් මේ sales graph එක බලන්න. අපි transaction enter කරපු customer කෙනෙක් බලමු. මේ විදිහට අපිට sales graph එකක් බලන්න පුළුවන්. එතකොට last year, this year ඒ details බලන්න පුළුවන්. ඊට අමතරව අපි මෙතන ටික් කරලා drill down එක බලන්න පුළුවන්. drill down කරලා බලන්න පුළුවන්. අපි තව customer කෙනෙක් බලමු. මේක අපේ sales graph එක. එතකොට අපිට compare කරන්න පුළුවන් හැම මාසෙම sale එක කොහමද, ඊට අමතරව last year sale එක කොහමද, මේ මාසේ මේ අවුරුද්දේ sale එක කොහමද කියන එක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි quotations දීලා තියෙනවා නම් ඒ customer quotation details බලා ගන්න පුළුවන්. ඊළඟට sales orders, invoices, අපිට unpaid invoices බලන්න පුළුවන්. ඊට පස්සේ paid invoices බලන්න පුළුවන්. ඊළඟට අපිට මෙතනින් පුළුවන් report layout select කරන්න. දැන් example එකක් විදිහට අපි VAT registered company එකක්, අපේ customers ලා ඉන්න පුළුවන් VAT registered customers ලා සහ
VAT registered නැති customers ලා. එතකොට අපිට VAT registered customers ලාට tax invoice එකක් දෙන්න පුළුවන්. VAT registered නැති අයට non tax invoice එකක් දෙන්න පුළුවන්. එතකොට අපිට මෙතනින් layout එකක් select කරලා තියන්න පුළුවන්. customer wise. එතකොට ඒ customer select කරද්දී automatically ඒ invoice එක තමයි display වෙන්නේ. මේ විදිහට layout එක display වෙනවා. අපිට ඕන නම් change කරන්නත් පුළුවන්. right. මේ විදිහට අපිට details enter කරන්න පුළුවන්. එතකොට අපි customer කෙනෙක් create කරද්දී අපිට මෙතන මේ basic information ටික enter කරලා customer save කරන්න පුළුවන්. ඊට අමතරව අපිට additional contact notes, user defined fields, personal information ඊට පස්සේ layout එක select කරන්න පුළුවන්. ඊළඟට ඊට අමතරව system එකෙන් තමයි මේ activity, sales graph, quotations, sales orders, invoices ඒ details display කරන්නේ automatically system එකේ. right. ඊළඟට අපි මේ customer ගේ basic details enter කරලා අපිට පුළුවන් customer save කරන්න. අපි එක සැරයකට එක customer කෙනෙකුට වැඩි save කරනවා නම් අපිට use කරන්න පුළුවන් මේ save and new කියන button එක. අපි save කරතින් ඒ customer list එකට යනවා. මේ customer save වෙලා ඊළඟට අපි save and new දුන්නොත් මේ enter කරපු details ටික save වෙලා අලුත් screen එකක් එනවා. අලුත් customer කෙනෙක් add කරන්න. හරි. අපි බලමු ඊළඟට අපේ customer list එකට ගිහිල්ලා මෙතනින් අපිට customers ගිහිල්ලා list of customers ගිහිල්ලා අපිට පුළුවන් අපේ customer list එක බලන්න. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් කොච්චර customers ලා ඉන්නවද කියන එක. ඊළඟට මෙතනින් අපිට customers ලා search කරන්න පුළුවන්. ඊළඟට මෙතනින් අපිට බලා ගන්න පුළුවන් customer name එක, customer category, customer balance ඒ details ටික. එතකොට අපිට මෙතන මේ column එකේ header එකට click කරලා අපිට මේ customers ලා ascending order එකට හරි descending order එකට හරි sort කරන්න පුළුවන්. අපිට මේ arrow එකෙන් බලා ගන්න පුළුවන් ascending order ද descending order ද කියන එක. ඊළඟට අපිට පුළුවන් transaction filter කරන්න customers who bought today, ඊපස්සේ customers who have bought in this month ඒ වගේ filter කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් මෙතනින් multi column sorting option එකට යන්න. මෙතනින් අපිට columns add කරලා අපිට customer balance එකෙන් sort කරන්න ඕන කියලා. අපිට කොට customer name එක ඉස්සෙල්ලා දීලා එතනින් අපිට ascending හරි descending order එක select කරන්න පුළුවන්. ඊළඟට අපිට customer balance එකකින් sort කරන්න පුළුවන්. ඉස්සෙල්ලා customer name එකෙන් sort වෙලා ඊළඟට customer balance එකකින්. මේ විදිහට අපිට levels add කරගන්න පුළුවන්. add කරලා අපිට මේ customer මෙතන customer list එක sort කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් අපේ customer list එක CSV file එකකට export කරගන්න. මේ විදිහට ඊට පස්සේ අපිට පුළුවන් අපේ මේ grid එක set up කරගන්න. මෙතන customize grid button එක click කරලා මෙතන අපිට ඕන columns tick කරලා ඕන නැති columns තියෙනවා නම් ඒ tick එක අයින් කරලා අපිට මේ grid එක customize කරගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට පේනවාද මෙතන
delete mark as active inactive update කියන buttons තියෙනවා. inactivate වෙලා අපි මෙතන මොකක් හරි customer කෙනෙක් click කරාම ඒ buttons activate වෙනවා. ඊළඟට පුළුවන් අපිට මෙතන delete කරන්න mark as active inactive කරන්න. ඊළඟට ඒගොල්ලන්ගේ field එකක් update කරන්න. ඒ වගේ අපිට මේ details add කරන්න update කරන්න පුළුවන්. ඊළඟට මෙතන actions වලින් අපිට පුළුවන් ඒ customer ගේ quick view එකක් ගන්න. name එක, customer balance එක, invoices, quotation, transaction, ඒ details අපිට බලන්න පුළුවන්. දැන් මෙතන active customers ලගේ ඔයාලට පේනවා මෙතන tick එකෙන් බලන්න පුළුවන්. inactivated customers ලගේ tick එක නැහැ. ඊළඟට මෙතනින් අපිට quick reports වලින් reports view කරන්න පුළුවන්. මෙතනින් අපිට actions click කරලා customer ඕනනම් delete කරන්න පුළුවන්. එතකොට message එකක් එනවා are you sure you want to delete customer කියලා customer name එක අපිට delete කරන්න ඕන නම් delete කරන්න පුළුවන්. ඊට අමතරව අපිට transaction enter කරපු customer කෙනෙක්ව delete කරන්න බෑ. මෙතන අපිට warning message එකක් එනවා zero customer have been deleted and one has activity and cannot be deleted. වගේ අපිට customer කෙනෙකුට transactions තියෙනවා නම් ඒ customerව delete කරන්න බෑ. ඊට අමතරව අපිට දැන් ඒ වගේ customer කෙනෙක් add කරන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි හිතමු customers ලා ගොඩක් ඉන්නවා කියලා. එතකොට අපිට පුළුවන් මේ import customer කියන option එක select කරලා customers ලා system එකට add කරන්න. එතකොට අපි manually enter කරන්න ඕනේ. අපිට Excel file එකක් upload කරලා අපේ customer list එක system එකට add කරගන්න පුළුවන්. ඊළඟට මේ reporting පැත්තෙන් අපි මෙතනින් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් customers ගිහිල්ලා reports ගිහිල්ලා මෙතනින් අපිට customer reports බලන්න පුළුවන්. මේ report filters වලින් අපිට පුළුවන් customer කෙනෙක් select කරන්න, customers ලා range එකක් select කරන්න. එහෙම නැත්නම් අපි මොකුත් select කරන්නේ නැත්නම් all customers ලා display වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් active inactive customers ලා වගේ report එකක් ගන්න. ඊට පස්සේ customer category wise report එකක් ගන්න. ඒ report options වලින් අපිට date period එකක් දීලා reports view කරන්න පුළුවන්. අපිට customer report වල sales by customer, sales rep by customer, outstanding report, quotation report, sales order report, invoice reports ඒ විදිහට අපිට reports බලන්න පුළුවන්. right. ඒ විදිහට අපිට customer කෙනෙක් අපිට system එකට add කරන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට customer creation එක practice වෙන්න customers ලා කීප දෙනෙක් create කරන්න පුළුවන්. තව ඔයගොල්ලන්ගේ advanced features බලන්න ඔයගොල්ලන්ට පුළුවන් home currency එකෙන් customer කෙනෙක් add කරන්න සහ foreign currency customer කෙනෙක් add කරන්න. හරි. ඔයගොල්ලන්ට පුළුවන් එතකොට තව customers ලා add කරලා මේ customer creation එක practice වෙන්න.